හායි ළමයි. ඉතින් මේ දවස්වල හොඳටම වැස්සනේ මේ සීතලේ උණු හොට් චොක්ලට් එකක් බොන්න තිබුණත් කොහමද? එන්නකෝ මං ඔයාලට කියලා දෙන්නම් බර වැඩි කරගන්න නැතුව කොහොමද හොට් චොක්ලට් එකක් හදාගන්නේ කියලා. මුලින්ම පෑන් එකක් ටිපේ තියාගන්න. ඒකට මම ලේසියට උණු වතුර දාගන්නම්. මොකද එතකොට ඉක්මනට උණු වතුර එක නටනවනේ. ඒ නිසා ඊට පස්සේ වෙනම මේ විදිහට කප් එකක් අරගෙන ඒකට මම එකතු කරගන්නවා සීනි රහිත කොකෝ පවුඩර්. මොත එකේ කොකෝ පවුඩර් එක වඩ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් තේ හැන් තුනක් දාලා වතුර චුට්ටක් මේ විදිහට දානවා මිලිලීටර 60ක් වගේ. දාලා මේක හොඳට මික්ස් කරලා ඒක වතුර එක නටාගෙන එනකොට ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100කට වතුර චුට්ටක් කලවම් කරලා තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ චොක්ලට් රස වැඩි වෙන්න මම එකතු කරගත්තා හිමාලයන් පින්ක් ලුණු ටිකක්. මේ එකතු කරගන්න යන්නේ මගේ සීනි ආදේශකය ස්ටීවියා. ඉතින් මේක රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නේ නැති නිසා අපිට බර වැඩිවීමක් වෙන්නේ නැහැ. දියවැඩියාව තියෙන කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලට මගෙන් ගන්න පුළුවන් කියලා ඔයාලා දැන් හැමෝම දන්නවා. ඉතින් සීනි රස වගේම රසක් වෙන නිසා අපිට ඕනම පැණි රස කෑමක් හදාගන්න ස්ටීවියා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බර අඩු කරගන්න ගමන් ඕනම පැණි රස දෙයක් අපිට කන්න පුළුවන්, බොන්න පුළුවන්. ඉතින් හොට් චොක්ලට් එකටත් මම එකෙන් ඩ්‍රොප්ස් දෙකක් එකතු කරගත්තා. මේකේ චොක්ලට් රස වැඩි වෙන්න Nescafe චුට්ටක් එකතු කරගත්තා. තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන මේක මේ විදිහට නටනකම් ලිපේ තියලා තියෙනවා. විනාඩි 3ක් වගේ යනකොට මේක හොඳට හැදිලා ඉවරයි. ඔන්න අපේ හොට් චොක්ලට් එක දැන් රෙඩි. ඉතින් දැන් මේ වැස්ස දිහා බලාගෙන හොට් චොක්ලට් එක රස බලන්න තමයි තියෙන්නේ. සීතල වෙලාවේ උණු උණුවෙන්ම හොට් චොක්ලට් එකක් බොන්න තියෙන එක ඇත්තටම මාරම හොඳයි. මොකද මේ ඇත්තටම හොඳ කොසි වෙද එකක් තියෙන. ඉතින් මට හිතුණා හොට් චොක්ලට් එක මේ විදිහට හදාගෙන පොඩක් කියවන ගමන් හොට් චොක්ලට් එක රස බලන්න ඕනි කියලා මම මික්සර් එකෙන් සුදා මික්ස් කරගත්තා. එතකොට ඒකේ තව ක්‍රීමි ටෙක්ස්චර් එක වැඩි වෙන නිසා ඉතින් මම try කරලා බලන්න එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye